කොහොමද ඔයාලා හැමෝටම ඔන්න ඉතින් තවත් දවසක වීඩියෝ එකක් තමා මේ අරන් ඉන්නේ. දැන් පේනවද බලන්නකෝ ගහේ ලස්සන. දැන් නම් අපිට මේ වෙලාවේ මම මේ වීඩියෝ කරන වෙලාව හොඳටම වහිනවා. මම මේ දවස් ටිකේම පාඩම් කර තමා හිටියේ. මොකද අපිට එක්සෑම් තිබුණා. ඒත් ඉතින් මේ ඒකට දැන් ඔය පාඩම් කර තමා හිටියේ. වහින නිසා තමයි ටිකක් එළියට වෙලා හිටියේ. එතකොට දැන් මම ඔය කරන්නේ පේපර්ස් කරන එක. හරිද? මේ දැන් අපිට එක්සෑම් තිබුණා. ඒ වුණාට මේ හිතපු විදිහට නෙවෙයි අනිත් එක පේපර්ස් ආවේ. මේ ටිකක් විතර අමාරුයි. මට පාඩම් කරෙත් ඒ කරාට මේ දැන් අපි මේ පාස් පේපර්ස් නේ කරේ. එතකොට අපි අර පාස් පේපර්ස් එකේ ස්ක්‍රැච් එකට තමයි මේ පාඩම් කරන්නේ පේපර්ස් කරන්නේ. එහෙම වුණාට අපේ එක්සෑම් එකට ඇවිල්ලා තිබ්බේ එහෙම නෙමෙයි. ඒක නිසා ටිකක් විතර අමාරු වුණා. අනිත් එක දැන් කියන්න ඕනේ මේ අර දැන් හිතෙනවා අපරාධි කියලා. මොකද තව ටිකක් මේ හොඳට මහන්සි වෙලා බලාගත්තා නම් මට කරගන්න තිබුණා කියලා හිතුණා. මේ දැන් නම් ඔය මම එක්සෑම් ලියලා ඉවර වෙලා. ඊට පස්සේ මම එදා ගෙදර ඇවිල්ලා කල්පනා කරා අපරාධ මට තව ටිකක් මහන්සි වෙන්න තිබ්බ නේද එහෙම කියලා. ඊට පස්සේ තමයි මම දැන් ඔය මේ ආයි වැඩ පටන් ගත්තේ කරන්න දැන් ඉඳලා එහෙම කියලා. දැන් මම ඔය කරන්නේ මොකක්ද දන්නවද? MCQ ප්‍රශ්න විවරණය කරනවා. මොකක් හරි කියන්නේ MCQ එක ප්‍රශ්නයක් අරගෙන ඒ ප්‍රශ්නයට අදාළව එතන තියෙන තියරි ටික ඔක්කොම ටික කවර් කරනවා. ඒක තමයි මම දැන් ඔය කරන්නේ. එතකොට මේ ඒ විදිහට හැබැයි මේ එක MCQ එකකින් සාමාන්‍ය ගානක මේ කරගන්න පුළුවන්. එක MCQ එක දැන් සාමාන්‍ය උත්තර 5ක් තියෙනවනේ. මේ උත්තර 5 ගැනම අපි මේ හොඳ අවබෝධයකින් හිටියොත් අපිට මේ ප්‍රශ්න කොට දාගන්න පුළුවන්. ඒක තමයි දැන් ඔය උතන කරන්නේ. හැබැයි ඒක මාරම මේ විදියක්. මොකද මම දැන් එදා ඔක කරනකොට මේ කියන්නේ මම දැන් MCQ එකට ප්‍රශ්නෙට උත්තරේ ලියන ගමන් මේ ඒව මතක තියාගත්තා. ඒ කියන්නේ පාඩම් කරගත්තා. අර ලියනකොට පොඩ්ඩක් මතක හිටිනවා. මොකද දැන් අපි පොඩි ગેප් එකක් තියලානේ පාඩම් කරන්නේ. එතකොට අර ඉක්මනට පාඩම් කරගන්න, ඉක්මනට මතක තියාගන්න ලේසි වෙනවා. ඒක තමයි දැන් ඔය උතනදි කරන්නේ. හැබැයි ඒක මේ හොඳ ක්‍රමයක් මේ පාඩම් මතක තියාගන්න. හැබැයි ඉතින් මේව කරන්න ඕනේ එක්සෑම් එකට පොඩි ગેප් එකක් තියාගෙන නැත්තම් ඉතින් මේ මම වගේ හෙට එක්සෑම් තියලා අද කරන්න හදන්න එපා. ඒතකොට මට වෙච්ච දේම තමයි වෙන්නේ. ඒක නිසා මේ පොඩි ગેප් එකක් තියලා තමයි. තව දෙයක් තමයි අපිට මේ YouTube එකේ තියෙනවා ඔය එක පේපර්ස්, ඔය පළාත් පේපර්ස් එහෙම හරිද? ඒවා මේ සර්ලා මේ කරලා YouTube එකට දාලා තියෙනවා. ඒවත් බලන්න පුළුවන්. මම මේ අතට තියෙන්නේ මම අර කිව්වේ MCQ එකට මේ ලියපු මගේ විවරණේ දැක්කනේ පිටු දෙකමාරක් විතරම ගියා ඒ MCQ එකට. දැන් නම් මම කරලා ඉවරයි. චුට්ටක් ඉතින් මගේ ඉස්සරහම පේන්නේ ඔය විදියට. ඉතින් මම මොනවා හරි කරලා ඉවර වෙලා නිකන් අර බලනවා. දැන් නම් ඔය හවස් වෙලා තියෙන එකයි. මේ බලන්නකෝ ඉතින් ඔයාලත් එහෙම කරන්න. දැන් සාමාන්‍යයෙන් පාඩම් කරලා අර ටිකක් ඔලුවට බරක්නේ. ඒක නිසා ඒ විදිහට එළියට පාළියට ගිහිල්ලා ඇවිදින්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ දැන් මම ආයෙත් වැඩ පටන් ගත්තා. ආයෙත් ඔය කරන්නේ මේ MCQ එකක් ලියන එක තමයි. එදා දවසම කියන්නේ එක්සෑම් ඉවර වෙලා මම ඉස්කෝලේ ඇවිල්ලා ඒ දවල් ටිකේම කරේ ඕක. ඊට පස්සේ රෑ නම් මම මුකුත් කරේ නෑ. මොකද මම ගොඩාක් නිදි මැරුවා. හැබැයි ඇත්තට මේක වැඩක් වුණෙත් නෑ. මොකද මේ පාස් පේපර්ස් කරාට ආවෙත් නැහැ. ඉතින් අපරාධයක් කියලා හිතුණා. ඒනවාට ඉතින් ඒවා අපිට හොඳයි න්‍යාය. මේ ඒක නිසා කියලා හිත හදාගත්තා. මේ ඔතන තියෙන අර MCQ එකම තමයි. එතන මම ඔය පෙන්නනවා ඔයාලට මේ ඔය අන්න ඔය MCQ එකට තමයි මම ඔය විවරණයක් ලියුවේ. හරිද? එතකොට මේ මම කියන්නේ හිටියේ දැන් ඉඳලා මේ පටන් ගන්න ඕන කියලා හිතුවා. මොකද මේ අපරාධයක් ඇත්තටම මේ දැන් මම ඔය කරේ ඉස්සලාම මේ මම පොඩ්ඩක් පාඩම් කරලා ඒක මේ ආයි බෝඩ් එකේ ලියපු එක තමයි කරේ.
ඊට පස්සේ මම එළියට ගියා. බලන්නකෝ දැන් නම් ඔය හවස් වෙලා වුණාට මේ අද අපිට මුළු දවසම වැස්සා. ඒක නිසාද මන්ද ටිකක් අර කරුවල ගතියකුත් තියෙනවා. මං හිතන්නේ වැස්ස නිසා වෙන්න ඕනේ. මං ඉතින් ටිකක් වෙලා එළියට වෙලා හිටියා. බලන්නකෝ කරුවලයි නේද? ඇත්තටම හවස නෙමෙයි. මේ ඊට පස්සේ ඔන්න මේ ටිකක් ඒ කියන්නේ ඒකෙන් පස්සේ විතර මේ අපිට ටිකක් වැස්සා. මේ උදේ ඉඳන්මත් වැස්සා. ඊට පස්සේ ආයි හවස් වෙලා මේ ටිකක් වැස්සා. ඉතින් මම මේ වෙලාවේ චුට්ටක් එළියට වෙලා මේ පාඩම්. ඊට පස්සේ නම් මම මුකුත් කරේ නෑ. ඇත්තටම දැන් නම් රෑ වෙලා මුකුත් මේ වීඩියෝ කරෙත් නෑ. රෑ වෙලා මුකුත් කරෙත් නෑ. අර මම ටික දවසක් මහන්සි වෙන නිසා අද නිදාගත්තා. එහෙනම් ඉතින් මෙතනින් මගේ ලොක් එක ඉවරයි. අදට ගිහින් එන්නම්. බයි.